Promise that you'll catch me. Promise that you'll catch me. Promise that you'll catch me. හෙල්ලෝ ගයිස් අදත් අපි ආවා අලුත්ම වීඩියෝ එකකින් අද තියෙන්නේ නිමි සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න අමතකුණා ඒකනේ සුබ අලුත් අවුරුද්දක් වේවා ඕගොල්ලන්ට අද කරන්න යන්නේ අපි මොකක්ද එතන මද කරා අපි ආමදාගම් එහෙනම් අපි ඒකට යන් ඔන්න 1 2 මම මේ මොකද්ද කියන්න බැරි නා කීප් ඉන්වෙන්ටරි එක දැම්ම නැත්තම් මට මම අලුතෙන් අද ඩයමන්ඩ්ස් හොයාගත්ත ඒ ටික වෙන්නන් තමයි ආවේ ඒ නිසා කීප් ඉන්වෙන්ටරි දැම්ම අලාව වලට යමුනොත් එමි ඉවරයිනේ එහෙනම් කොල්ලනේ අපි යමු කො මේක යමු කිව්වට මේ මොකද්ද මොකද්ද දෙයක් වුණා ඒක සමා වෙන්න එක ඒක වැඩක් නැහැ අපි එහෙනම් ඒකට යමු සර්වයිවල් ඉන්න පොඩ්ඩක් ඉන්න ඕන්න එහෙනම් ගයිස් ආවා ඒ කියන්නේ මෙතන මගේ ගෙදර දැන් මං ස්පෝන් වුණාද වන්දන්නේ මේ මං ගෙදර පොඩ්ඩක් වෙනස් කරගත්ත ෆාම් එකක් දාගත්ත ස්වීට් බෙරිස් කන්න පුළුවන් නේ ගයිස් මේ තියෙන මගේ ගෙදර මේක අයි මම මේක කඩා ගන්න බෑනේ ගයිස් එතනින් මාරා මාරුවක් වුණේ ගයිස් මේ එල්ලට එන්න ඒ නිසා ඒක අපි කතා කරන්නේ නැතුව ඉමු දැන් මං හදුවේ ටික පෙන්නන්න අපි මෙතන උඩට ගියත් එහෙනම් ගියා මං මේ කැමරාවේ හැදුවේ නෑ අපි ගිය එපිසෝඩ් එකේ අයන් ගත්තනේ ඒ ටිකක් පෙන්නන්නකෝ මේ මෙහෙම මං උඩ රූෆ් එකක් හදාගත්තා කියනවා අපි ඩයමන්ඩ්ස් හොයාගෙන ගෙදර තට්ටු දෙකේ තිබිලා තට්ටු දෙකේ නැතුව තිබිලා වැඩක් නෑ ගයිස් මම මෙහෙම එකක් හදාගත්තා දැක්කද කොහෙත් online හැදුවේ ඒක ලේසි නිසා අපි ඇතුළට ගියොත් එහෙම මම මේ හොයාගත්ත විලේජ් එකක් ඒකට මට මේ බඩු ටික හම්බුණා පොඩි කෙනෙක් අපි දර වහගමු මේ තියෙන බඩු ටික මේක තමයි ස්පීකින් ටේබල් එක මේක මේ තියෙන කෝල්ඩ් ඩ්‍රින්ක් එක මං ගාව තියෙනවා ගයිස් මොනවාද ලාව බකට් එකක් මං හොයාගත්තේ විලේජ් එකෙන් ගයිස් ඉන්න ගයිස් පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න ගයිස් මේ මොකක්ද වෙනවා ගයිස් අනේ මේක එන්නේ නෑනේ අනේ ගයිස් ආයි අනේ මට ආයි එන්නේ නෑ ගයිස් මගේ ෆෝන් එක ග්ලිච් වෙනවා ඔන්න මම පෙන්නන්නකෝ දැන් ලාව බකට් එකක් මං ගාව තියෙනවා මේ එනවා ඒක දැන් අපිට මේ ලාව බකට් එක මේ කෝල්ඩ් ඩ්‍රින්ක් එකට දාන්න පුළුවන් පේනවා කොහොමද ඒක තමින කුසීතා එහෙනම් අපි ඒ ලාව බකට් එක හොයාගත්තේ ලබන වීඩියෝ එකට පොඩි වැඩකට දැන් පෙන්නනම් මං ඩයමන්ඩ්ස් ටික නේ ඩයමන්ඩ්ස් 3යි අයන් 27යි රෙඩ්ස්ටෝන් 64කුයි 11කුයි තව අපි ගාව තියෙනවා ගෝල්ඩ් අවශ්‍යයි ගයිස් අපි ගාව තියෙනවා මේවා අයන් ඒකෙන් අයන් දැන් තියෙනවා 35ක් 35ක් වැඩක් තියනවද ආම හදාගන්න එපේ ගයිස් මං ගාව තියෙන්නේ ලෙදර් චෙස්ට් ප්ලේට් එකක් විතරයි තව තියෙනවා හෙල්මට් එක අපි හෙල්මට් එක දාගමු ෂාටවුන් දැන් කොහමද ඒක අපි හෙල්මට් එකක් හදාගත්තට වැඩක් නැහැ අපි ආම ටිකක් හදාගමු ඩයමන්ඩ්ස් වලින් නෙමෙයි අයන් එන්න හදන්නේ නෑ හෙල්මට් එක නෙමෙයි මේක එකයි
2යි අපි ගහදා ගත්ත guys. ශාකබුන් තව මේ ටිකක් ගෝ. මෙහෙම දාගත්තා. ඔන්න බලන්න. දැන් ශාකබල්ලාස්. දැන් නම් පේනවනේ කොච්චර හොඳයිද කියලා. මේ මොකද්ද මේ වෙන්නේ? වැඩක් නැහැ. දැන් අපි අයන් ආම තියෙනවා guys. එතකොට දැන් මට අයන් ආම තියෙන එක අපිට ඩයමන්ඩ්ස් 3ක් හම්බුණා මයිනින් වල ගිය සැරේ. ඉතින් අපි ඩයමන්ඩ් පික් එකක් හදාගමු. පික් එකක් හදාගන්න මට වුඩ් නෑ. හරි ෂෝයි. වුඩ් නෑ. මේ මොකද්ද මේ? ඒක පස්සේ දාමුකෝ. අපි බලමු තව තියනවද කියලා වුඩ්. වුඩ් 56ක් තියෙනවා නේද? අපි එහෙනම් එහෙම කරගමුකෝ වුඩ් ටික. වුඩ්. නෑ වුඩ්. ස්ටික් තියෙන්නේ. ඔන්න දැන් තියෙනවා ඩයමන්ඩ් පික් එකක් හදාගත්තා guys. දැන් අපිට ඩයමන්ඩ් පික් එකක් තියෙනවනේ. ඒක අපි ඇතුලේ දාගමු. ඒ කියන්නේ මේක මාරු විදියට අවශ්‍යයි. අපි ඩයමන්ඩ් පික් එක ඇතුලේ දාගමු. තාම මොනවාද අපි කරන්නේ? ෂීල්ඩ් එක ගමු guys. ෂීල්ඩ් එක ඒක අපි ෂීල්ඩ් එක දාගමු මෙතන. දැන් හරිනේ. දැන් අපි ආරක්ෂිතයි. මොබ්ස්ලාගෙන් ලුයි හැමෝගෙම ලුයි. ඉතින් දැන් guys කරන්න යන්නේ මේ ෆාම් දෙකක් මම දැම්මනේ. ඒවා ටිකත් වැඩ ටික කරගමු. තව මම ඩයමන්ඩ් එකක් හොයාගත්තා. ඒකත් කඩාගෙන මෙමු. එහෙනම් මම එතනට ගියා පස්සේ මේ එතන යට යන්න තියෙන ගොඩක් එතනට ගියා පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඉන්න. ඔන්න guys අපි ආවා. මේ තමයි මේ ඩයමන්ඩ් එක. මම ඔයගොල්ලන්ට පෙන්නන්න හැදුවේ මම හැක් කරන්නේ නැහැ කියලා. අපි එන ඒකත් කඩාගමු. ඔන්න ඩයමන්ඩ් එකක් හම්බුණා. තව මොකුත් නැහැ නේ අපිට. අපි කෝල් එකක් කඩාගමු නේ. ඒක න කෝල් අවශ්‍යයිනේ. බලන්න මම ස්ටෝන් පික් එකකින් හිටියේ කොච්චර ලේසිද කියලා අයන් පික් එකකින් මයින් කරන්න. ඔන්න මේ දැක්කද කොච්චර ඉන්නේ. අම්බු සද්දයක් එහුණා. ඒකට උන්නේ. එහෙනම් මම උඩට ඇවිල්ලා ආයි කතා කරනවා. guys අද ආවා. දැන් මේ බලයි මොකෝ එච්චර කට් කරන්න කියලා. ඉතින් වෙලා වැඩිපුර තියන්න බෑ නිසා අපි මේ ඩයමන්ඩ් එකෙන් මුකුත් කරන්න බෑනේ. එහෙනම් බෑනේ. අපි දැන් අපි ගාව තියෙනවා මේව 19ක් තියෙනවානේ. අපි එක්කෝ මේ මදාගමු. ටූල්ස් ටිකක් හදාගමු. මොකක්ද හදන්නේ ටූල්ස්? X එකක්. X එකකුයි තව මොනවද? අපි නෑ ක්‍රාෆ්ටිං ටේබල් එකට ගිහින් ස්ටික් 4 මෙහෙම හදාගමුකෝ. දැන් අපිට පුළුවන් සෝඩ් එකක් එච්චරයිනේ. ඇයි ෂවල් එකක්. ඔච්චරයි අපිට අවශ්‍ය. මේ ටිකෙන් අපි X එක තියාගමු. සෝඩ් එකක් තියාගමු. ෂවල් එක පාවිච්චි කරමු. ඒ කියනවා ඒක තමයි එහෙම තමයි. ෂවල් එක පාවිච්චි කරමු. ඒ කියනවා අද ෆාමින් තමයි කරන්න වැඩිපුර. අපි නෑ ගෙදරට ගිහින් අපි නිදාගෙමු. චාකබුම් මට කමෙන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම ඒවා පාවිච්චි කරන්නේ ඒවා චීට්ස් නේ. තව ඕගොල්ලෝ කීප් ඉන්වෙන්ටරි කියන්නේ චීට් එකක් කියලා. හැබැයි ඉතින් ඒක කරන්න වෙනවා. අපි දැන් මට තියෙනවා මයින් කරන්න තැන. ඉතින් ඒ මේකට මයින් කරනවා. ඔච්චලා ලේසිද කියලා මේ මයින් හම්බෝ. මට ඕන වෙලා තිබ්බේ මෙන්න මේ ටික මයින් කරලා දාන්න. එහෙනම් මම මයින් කරන්නම් කට් එකක් හදලා. ඔන්න 1යි 2යි මම පොඩ්ඩක් ඩිගින් කරා. මගේ ෂවල් එක බ්‍රේක් වෙන්න යන්නේ. ඔන්න ෂවල් එක බ්‍රේක් වෙන්න ගන්නේ.
ඔන්න ෂවල් එක බ්‍රේක් වෙනවා. ඒක ෂවල් එක බ්‍රේක් වෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. අපි කොකට කරන්නේ. ඔන්න ෂවල් එක බ්‍රේක් වුණා. මම පෙන්නන්නකො කොච්චර ඩිග් කරාද කියලා. මේ ස්පයිඩර් කෙනෙක් හිටියා මෙතන එයා ඉවරයි. මෙච්චරක් ඩිගින් කරන්න පුළුවන් වුණා අපිට. අනිත් ටික කොහොමද කරන්නේ? දැන් තමයි ඕක තමයි ප්‍රශ්නේ. ඒක අපි දන්නේ කොහොමද ඇත්තටම කරන්නේ? මොකද කරන්නේ? මම දන්නේ. එහෙනම් මොකද කරන්නේ? අපි බලමු කොකට ඩර්ට් කීයක් හම්බෙලා තියෙනවද කියලා අපිට. ඩර්ට් මෙච්චරක් හම්බෙලා තියෙනවා. මං තව ෂවල් එකක් අරගෙන එන්න. මෙතනම ඉන්න ඔන්න මං කිව්වා වගේම ෂවල් එකක් ගත්තා. මේ බොරු චීට්ස් කරා කියන්න එපා. අය කියනවා මං චීට්ස් කරන්නේ. එහෙනම් අපි ඉතින් ආයි ඩිගින් වලට යමු. මං ඩිග් කරලා එන්න. අනේ මගු හම්බෝ මම ඩිගින් ගොඩක් කරා. තව ෂවල් එක බ්ලොක් කෙනෙක් නෑ තාම. ෂවල් එක බ්ලොක් වෙන්නකො. බ්ලොක් වෙන්න. අර කම්මයි. අන්න බ්ලොක් වුණා guys. හම්බෝ ඩිගින් ගියා. මෙච්චරක් හම්බුණා මට. මේ ඩර්ට් අපි ඔච්චර ඩර්ට් වලින් මොකද්ද කරන්නේ ඇත්තටම? නිදිමතයි. අම්බෝ. දැන් මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? අපි පොඩි වැඩක් කරගමු එහෙනම්. මට තියෙනවා පොඩි මේ එකක්. මොකද්ද ඒකට කියන්නේ? ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක තමයි මේ ඩර්ට් ඔක්කොම ටික පාවිච්චි කරලා මේ වොන්ඩින්ටේටව මරන්න. මේක එද්ද වඩ මාව මරන්න බෑ. එද්ද ශාකබුන් ශාකබල එද්ද වව් යා රිප්. හැමෝම කමෙන්ට් එකේ දාලා යන්න RIP කියලා. RIP මෙයාගේ නම මොකද්ද? කැමල්ද? කවුරු හරි නේද? ඇත්තට මං කරන්න යන්නේ මේ ඩර්ට් වලින් මුකුත් නෙමෙයි. අද ඇත්තටම ගියාම මම ප්ලෑන් එකක් නැතුව තමයි මේ වීඩියෝ කරන්න ගත්තේ. මොකද්ද කරන්නේ? අයින්න බලන්න මං ගා මොනවද තියෙනවද කියලා මොකක් කරන්නේ. කරන්න ඉතින් මං ෂියර් එකක් හදාගන්න. මට අයන් තොගයකුත් තියෙනවනේ. අපිට අයන් ටික ගන්න බැරිද? අයියෝ ස්ටික් ටිකක් දාමු. දැන් අපිට අයන් ටික ගන්න පුළුවන්. අපි ගාව ෂියර් තියෙනව නේද? ඒකෙන් අපි ෂියර් වලින් අපිට ලීෆ් ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් නේ. ඊට මාර පාස් ඔක්කොම පාස් කරන්නේ පාස් එක. මට ලීෆ් කොළ ටිකක් ඕනේ. අපි මේ ඕක් ප්ලෙෂර් පෙට් එක
තියාගෙන මෙන්න මේ i එක විසික් කරමු. මට ඕනේ මේ ලීෆ් ඔක්කොම ටික. මේ ටිකනේ. මාරතෝ ආව්වා ඒ දැන් අපිට ලීව්ස් තියෙනවා නම් එහෙනම් අපිට මේ ටික ගලවගෙන අපිට ඩෙකරේට් කරන්න පුළුවන්. ඉන්න මන් ඩෙකරේට් කරා. ඉන්න බූම් දැක්කද මැජික්. මම මේක ඩෙකරේට් කරන්න යන්නේ මේ ලීව්ස් වලින්. බර්ච් වුඩ් වැඩම නැති වුඩ් ආදි. කැත වුඩ් වල මම හරියට බිල්ඩින් හදන්න නම් දන්නේ නැහැ. හැබැයි මම දන්නවා කොහොමද බිල්ඩින් හදන්නේ කියලා. ඇත්ත. බොරු කියන්නේ කියලා හිතන්නේ. මේ ටික ඇතිනේ. මේ ටිකත් අපි දාගන්න හොඳයි. මේක මේ ටිකට ඇති වෙන්නේ දන්නේ නැහැ. ඇති වෙන එක නැති. ඒක තමයි මම ෂෙයාර් එක පාවිච්චි මේව පාවිච්චි අයියෝ මේක ගමු අනේ අද වීඩියෝ එක නම් හරියට ගියෙත් නෑ අවුලක් නෑ. එහෙනම් කොල්ලනේ අපි නෑ අපි ගියේ නෑ තාම. අපි ගියේ නෑ. එහෙනම් කොල්ලනේ අපි ගියා. ඇත්තටම යනවා. ගුඩ් බයි.